එක්තරා තරුණ පිරිමි ළමයෙක් මට කතා කරනවා ඔහුගේ පෙම්වතිය රඟපාන්න ආසයි අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම ඇයගේ ෆොටෝ කීපයක් මට එවනවා. ඉතින් ওই පිරිමි ළමයා මට අවස්ථා කීපයකදීම කතා කරන කරදර කරපු නිසා මම ඒ පිරිමි ළමයට කියනවා එක්තරා දවසක ඔඩිෂන් එකට ඒ ගෑනු ළමයාත් එක්ක එන්න කියලා. ඒ ගෑනු ළමයා එක්කන් එන්නේ මේ තමන්ගේ ආදරවන්තයා මේ පිරිමි ළමයා විසින්මයි. ඊට දවස් කීපයකට පස්සේ අපි මේ මියුසික් වීඩියෝ එක රූපගත කරනවා. රූපගත කරලා මියුසික් වීඩියෝ එක මුදා හරිනවා. ඒත් එක්කම දවසින් දවස මේ මියුසික් වීඩියෝ එක ලංකාවේ ප්‍රසිද්ධ මියුසික් වීඩියෝ එකක් බවට පත් වෙනවා. ඉතින් මම ටැක්සියට ගොඩ වෙලා ටිකක් දුර යද්දී ඒ රියදුරු මහත්තයා දෙතුන් පාර මගේ දිහා බලලා සර්ට මාව අඳුරගන්න පුළුවන්ද කියලා අහනවා. දන්නවද? ඒ පිරිමි ළමයා තමයි එදා ගෑනු ළමයව ඔඩිෂන් එකට එක්කන් ආපු රංගපාන්න එක්කන් ආපු ඒ කාලේ ඒ ගෑනු ළමයාගේ පෙම්වතා. ඒත් එක්කම ඔහුගේ කතාව වාහනේ එළවන ගමන් ඔහු මාත් එක්ක මෙන්න මේ විදිහට කියන්න වුණා. සර්ලා එදා කරපු මියුසික් වීඩියෝ එක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වෙන එකත් එක්ක එයාට තව ශේෂ්ත්‍රය ඇතුලේ රඟපාන්න වැඩ ඉන්න ගත්තා. ඒ හැම වැඩකටම ඒ හැම රඟපානකටම එයා ගියේ මාත් එක්කමයි. ඔය අතරේ මාත් එක්කම එයා ටෙලිනාට්‍ය කීපයක ඔඩිෂන් වලට ගියා. මම ට්‍රීවිල් එක හයර් කරලා ගන්න සල්ලි වලින් එයාට ඔඩිෂන් වලට යන්න අඳින්න පළඳින්න ඇඳුම් සපත්තු හැම දෙයක්ම වගේ එයාට ඕන කරන හැම දෙයක්ම මම අරන් දුන්නා. මට ඕන උනේ එයාව එයාගේ හීනියට එක්කන් යන්නම විතරයි. එයාට ලංකාවේ ප්‍රසිද්ධම අධ්‍යක්ෂකවරයෙක්ගෙන් ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් හම්බුණා. එදා අපි ජීවිතේ දිනුව කියලා අපි දෙන්නම ගල් කිස්ස මුහුදු වෙරළට ගිහිල්ලා ගොඩක් සතුටු වුණා. එදා තමයි දැනුනේ අපි ජීවිතේ අපි දෙන්නම දින්න කියලා. නෑ. එදා තමයි මම ජීවිතේ පරදින්න පටන් ගත්ත දවස. ඒ ටෙලිනාට්‍යයත් එක්කම එයා ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ගත්තා. පාරේ මගතොට වුණත් ගොඩක් අය එයත් හඳුනන්න ගත්තා. එයත් එක්ක කතා කරන්න ගත්තා. මම නිකම් ට්‍රීවිල් කාරයෙක් විතරක් වුණා. ඔහොම ටික දවසක් යද්දී එයා එන්නම කාර්ය බහුල වෙන්න ගත්තා. කතා කරන හැම වෙලාවකම කිව්වේ මම ෂූටින් කියලා. හැබැයි මම කොයි වෙලාවකවත් එයත් එක්ක රණ්ඩු වෙන්න ගියේ නෑ. මම දැනන් හිටියා දැන් නැතුවට දැන් එයා කොයි වෙලාවෙ හරි මාව අතහැරලා යනවා කියලා. එයාගේ ගමන යන්න දීලා මම මගින් නතර වුණා. මං එයාගේ හීනෙට යන්න පුළුවන් හැම දෙයක්ම කරා. මං අන්තිම දවසේ එයාගෙන් ඇහුවා ඇයි මට මෙහෙම කරේ කියලා. ඒ වෙනකොට එයා කිව්වේ එකම දෙයයි. ඔයා වගේ ට්‍රීවිල් කාරයෙක් එක්ක මට පාරේ බහැලා යන්න පුළුවන්ද කියලා. එදා තමයි මම කඩා වැටිච්චම දවස. මොන වුණත් එයා ටීවී එකේ දකිද්දි මට අදත් හරි සතුටුයි. කොන්ක්‍රීට් එක හයි වුණාම සැටලිම ඕනේ නෑ නේද සර් කියලා. ඔහු මගේ දිහා බලලා hina වෙලා වාහනේ ලවන්න ගත්තා. අද වෙනකොට අර ගෑනු ළමයා ලංකාවම දන්න සියල්ලම හඳුනන ලංකාවේ දක්ෂණියක්. ඔහුගේ පෙම්වතා එදා හිටපු පෙම්වතා මේ වෙනකොටත් 6 දුවනවා.